ලේසියෙන්ම අලු බෝලක් උයමුද ගමේ විදියට තමයි මේක උයන්න හදන්නේ. ගොඩක් අය උයන්න දන්නේ මෙන්න මේ විදිහේ පොල් ගෙඩියක් පලා ගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහේ පොල් ගෙඩිය අරගෙන වටේ හොඳට සුද්ධ කරන්න ඕනේ. වටේ සුද්ධ කරලා පොල් ගෙඩිය ඔයාලට කැමති විදිහට කපා ගන්න පුළුවන්. කපාගෙන මේ විදිහට මැද අයින් කර ගන්න ඕනේ. වැඩේ පිළිවෙලට පිරිසිදුව කරන්න ඕනේ. පුදුම රසයක් තියෙන බත් ගෑවෙන තැන කන්න පුළුවන්. අය වචනින් කියනවා නම් බත් මරන්න පුළුවන් මේ කෑම එකත් එක්ක. ඊට පස්සේ පොල් ගෙඩිය අරගෙන කෑලි කපලා මේ විදිහට වටේට කපන්න ඕනේ. එතකොට තමයි හොඳට 3-5 මිරිස් කුඩු හොඳට අල්ලගන්න වගේම හොඳට තැම්බෙන්නේ. මේ විදිහට ඔයාලට ඕන විදිහට කැට කපා ගන්න පුළුවන්. පොල් උයද්දි කුළුබඩු ගොඩක් දාන්නේ නැහැ. සාමාන්‍යයෙන් හරි පදමට ප්‍රමිතියට ගන්නව නම් තමයි අදාළ විදිහට අපි දාන්න ඕනේ. මේකෙදි මිරිස් තේ හැන්දක් දාන්න ඕනේ. ඇති පදමට 3-5 කුඩු තේ හැන්දෙන් භාගයක් දාන්න ඕනේ. කහ හැන්දෙන් භාගයක් දාන්න ඕනේ. එනසාල් ඇට කිහිපයක් දාන්න ඕනේ. කුරුඳු පොතු අනිවාර්යෙන් කුරුඳු පොතු දාන්න ඕනේ. ලුණු ඇති පදමට දාන්න ඕනේ. ලුණු අච්චරයි මෙච්චරයි කියලා කියන්න දන්නේ නැහැ. ඔයාලා ගන්න ප්‍රමාණය අනුව ඒක වෙනස් වෙනවා. ලුණු ඔයාලට හිතෙන ප්‍රමාණයට දාන්න. අනිවාර්යෙන් කරපිංචා රම්පේ දාන්න ඕනේ. මේක වෙනම ටෙම්පරාදු කරන්නේ නැහැ. මේක කිරි දාලා හදන්නේ. පුළුවන් නම් හොඳයි රතු ලුණු ගන්නවා නම්. සාමාන්‍යයෙන් බී ලුණු වලට වැඩිය රතු ලුණු වල අමුතුම ටේස්ට් එකක් එන්නේ. ඊට පස්සේ තියෙන පොල් ගා ගන්න. මේ විදිහට පොල් ගාගෙන ඔයාලා බ්ලෙන්ඩ් කරන්න එපා. බ්ලෙන්ඩ් කරද්දී මේ තෙල් උනන්න ගන්නවා. ඒක නිසා බ්ලෙන්ඩ් කරන්න එපා. අතෙන්ම මිරිකන්න. එතකොට තමයි ඒ රස, ඒ දේශීය දේ තියෙන රස එන්නේ. අපි මේකෙදි මිටිකිරි දියකිරි වෙන් කර ගන්නවා. මුලින්ම මිටිකිරි ටික අපි අයින් කර ගන්නවා. මේකට මේ දාන්නේ දියකිරි. ඔයාලට මේ පේන විදිහ දැන් මේ දානවා. මේ දාන්නේ දියකිරි ටික. දියකිරියෙන් තම්බලා තමයි හින්දලා මිටිකිරි වක් කරන්නේ. මුලින්ම මිටිකිරි දාන්න එපා. දැන් මේක වළඳ පොඩි. නමුත් මේක ටිකක් වෙලා යද්දී පොඩි වෙනවා. ඊට පස්සේ මේක දැන් උඩින් සාමාන්‍යයෙන් පියන වහලා තියන්න ඕනේ. හේතුව තමයි ප්‍රමාණය වැඩි. ඒක නිසා තැම්බෙන්න ඕනේ. දැන් බලන්න ඔයාලට මේකේ පාටක් පේනවා. මාර ලස්සන පාටක් තියෙන. ඉතින් අර කන්න ආසිතනවා. බත් ගෑවෙන තැන කන්න පුළුවන්. ඔයාලා දැන් පේනවාද පුදුම රසයක් තියෙන්නේ මේකේ. ඔයාලා හදාගෙන කන්න විනාඩි 5න් 10න් මේක හදා ගන්න පුළුවන්. ගොඩක්